අපි උදේම දවසල් වන්දනට පටන් ගත්තා. hello friends වයිට් වෙලා අපි අද අපි වෙසක් මෙතුමන කාලයක් පණ වගේ බලාගත්තු ෆොටෝ එකක් ගමු. ඊ අර ජිම් පප්පා උස්සන් යන ගල. hello friends වයිට් වෙලා අපි අද අපි වෙසක් වීල් එක යන්නේ අද මගේ ගාන යන්නේ මන්දිල් ඉන්නවා අන්ජන ඉන්නවා හස්තික ඉන්නවා අපි අද පළවෙනි දවසට සාර්ථක වෙන සම්මේ විදිහට වදින්න පටන් ගත්තා. ඔව් ආයෙත් මට මෙතන තියෙනවා. අපි උදේම දවසල් වන්දනට පටන් ගත්තා. පටන් ගත්තාට පස්සේ රන්දිලෙත් එක්කන් ඉන්න පාන් කෑවා. පාන් කෑවට පස්සේ අපේ වාහනේ හිටා. තෙල් නැතුව දැන් අපි තෙල් පොලිමේ ඉඳලා තෙලුත් ගහගෙන බායකෝ තෙලුත් ගහගෙන අපි ගමන පටන් ගත්තා. ගමන කොහෙන් යන්නද කොහෙන් පටන් ගන්න අන්තිමේ නුවරලේ ඉන්නේ දන්නවද පොලිමේ ගමන නිගි පොළොන්නරුවේ ඉද්දන්නේ මාතරේ යන්ද වීඩියෝස් මෙතුමන කාලයක් පණ වගේ බලාගත්තු අයියෙන් අනේ මේ කනවා බංගා මේ බවසල ඕ අපුදුකට ඔයගේ බ්‍රේක් නේ ඔය ඉස්සරහින් ඉන්නේ උන්ගේ මොනවද දිනවද දන්නේ නැහැ. එළගෙන ආවේ යනගෙන යන්නද? පිටරද? බොන දෙයක් තියෙනවා. මල් පැල. ආනේ. ලාවගේ. අපි දෙන්න විතරද බඳන්නේ. සවුද කොහොද බං? මොනවද මොකද ගන්න බොමුද? තුප්ද? මොනවද? යකෝ දැන් කලින් ඉතර සුප් තිබ්බනේ. මොනවද? නැත්ද? මොනවද? නෑ බොන්නේ නෑ. හතරින්ම මොනේ දෙතන සුප් එක රහයි වගේ. පොන්සත් අපි පුංචි වලද අද තායි අයිස්ක්‍රීම් පහයි තිය අද හාවට මට තියන්න අයිස්ක්‍රීම් දෙනවා පහයි තියනවා තවුදන්සල 30 මතක තියන්නේ මූනිකම් මේ කවින්ව නිකන් අර වයසක ඩ්‍රයිවර්ලා ඉන්නේ මේ කට්ටිය එක්කන් යන්නේ වෑන් වල මේ මෙයා තරගට යන්නේ අපිත් එක්ක මෙයා තරගට යන්නේ අපිත් එක්ක මේ මෙතන නේ රන්දිල්ල අරක ඔව් ගෙදර එමින් ඵලයන් එපාට ගන්න එන දරවන්න මේ චාර්ජ් එක බයි බං ඔය වීඩියෝ එක ඕෆ් කරපන් අරවන්න වොයිස් කේස් දාන්න මේකට යනවද කියන්නේ දන්සල හාට තමයි මාර්කින් ඉන්දියාකාරී ඒක දැන් ඉතින් මේක හිට්ටොත් මෙතන හිට්ටොත් තමයි අර බයිමකට ගිහලා සීනි සම්බෝල මිනිස්සයක් ගන්න නැතුව සීනි සම්බෝලයක් කාලා හිටියන ඉවරනේ පෑල් ළමයි එක ගියත් ණයක් ගාලා ඉදින්ද මාර්ධික පෝලින් තියෙන්නේ මේ අද දන්සල් වල මට සීනි සම්බෝල කාලා ඉන්න දුන්නේ නැහැ කොහමයි අපිට දැන් පේනවා හොඳයි ඔහොමයන් අපේ අද අපේ සීනි සම්බෝල කන්න ඕන මේ කොල්ලෝ කඩලා කනවා මේ කොල්ලෝ කඩලා කනවා එතකොට මේ පැත්තේ අපේ කවින්දු අයියා වීල් එක එලවන ගමන් ගිහින් මම වීඩියෝ කරනවා ඔයාලට පාර දෙපැත්තෙන් බලා ගන්න පුළුවන් විශාල මිනිස් සංඛ්‍යාවක් පාර දෙපැත්තේ ඔබ මොකද මම බයික් එකෙන් 60 පාස් කරලා යන්න බා ගාම්ගු ඉන්න තමයි නැත්නම් 70 ඉතින් මම තේරෙනවද මාර ට්‍රැෆික් එකක් තියෙන මේ පාරේ යන්න අමාරුයි ඒත් කොහොම හරි අපි අපේ පොඩක් වීල් එක නවතින ස්වභාවයකුත් තියෙනවා ඒ වුණත් අපි ගියම ඉස්සරහට ගහගෙන යනවා ඉතින් කවින්දෝ අය මෙතන ඉන්නවා කවින්දෝ අය කියන්න බලන්න අතවචේම හොඳ ඩ්‍රයිවර් කෙනෙක් විතරයි මේ විදිහට මේ පාර අරගෙන යන්න පුළුවන් ඒ කියන්නේ මෙසේ මේ ඩ්‍රයිවිං එක කරන්න අමාරුයි ඒ මහ වෙනවද බා ආයි බම්බර කරලා පහුණා බා ඒක තමයි මම මේ බලන්නේ පහුණාට මම මේ වීඩියෝ පටන් ගන්න තැන ඉවර කරන්න ඕනේ කියනවනේ. අපි ෂූට් එකක් කරා මතක ඇති මගේ. වතුරේ තියෙන්නේ නැහැ. දැන් උඩට ගියාම තිබහින්න. මගේ පළවෙනි vlog එක කරේ මේකේ. ඇවිද ගන්න පණ නැහැ. මේ වීඩියෝ එක අපි කරේ මෙහි. ඕන්න YouTube channel එක බලන්න. මගේ පළවෙනි vlog එක කරලා තියෙන්නේ මේකේ.
බං මොකක්ද ඔයා කියන්නේ දැන් ගන්න දෙයක් නෑ මේ ලින්ද වගේ තියෙන එක බේ මෙතන වෙන්නට මේක පන්සලකට නිකන් යන්න පුළුවන්. ඒ දැන් ඒක අතර පිළිලා තියෙන. යන්න. ඒක ගියේ කි. ඔය ගිහලා තියෙන්නේ. මෙතන යන්න තියෙනවද හරි මතක දන්නේ කලින් පාර මම කැලේ ව්ලොග් එකේ නියම පැටලෙනවා මේ නියම පැටලෙන්නේ නෑ ඒ අපු ඩිරෙක්ටර් සර් නැති වුණා කියහන්කෝ වයිප් කොල්ලෝ අපි වෙසක් එකේ වුණත් ෆැන්ටස්ටික් ඩිස්කවරබල් ප්ලේස් එකට තමයි අපි අද යන්නේ. සුපිරිනේ මේ කටන් පොඩ්ඩක් තියෙන්නේ මෙතනින් උඩ නැගලා කාලේ තරණය කරනවා මේ දොර ඇතුලින් ගිහලා අපි කාලේ දැන් අපි දෙන්න කාලේ තරණය කළා. මයි කොහොමද ඒ දිනේ මාය අතරන් කාලේ පොඩ්ඩක් පැච් එක වැඩක් නැහැ ඔය අපිට ගියාට පස්සේ කියන්නකෝ එතන කියන්න හොඳ නැත්තේ කියලා. ඔය ඒවත් කිව්වද? ඔව් ඔඩුවා දිනා නේ රන්දි. ෆෝන් එකවත් වැටේ දන්නේ නැහැ. හරිද? වයිෆ් කොල්ල වෙනවද අපි අයින් කරලා උත්සව කොල්ල කියලා තමයි. මේ කැම් එක ගන්නවා. මෙතන නිකන් රියල් එකක් තියපු සීන් එකක් වගේ. ඔව් නේද බා. මේ ගියේ කලින් ගේ වතුර පාරක්ද මන්ද බා. බේක් තියෙන. මේ බලන්නකෝ. අපි ඩිල්නාට ෂූට් කරද්දි මං අතන හිටියේ. කෑ ගන්න. කට්ටිය මෙතන විනීත හැසිරෙන්න. එපා ඔය අපිට හන්න. මම කතත් මෙතන ආවට පස්සේ කියන්න හොඳ නැහැ කිව්වේ. ඒ තිබා චාර්ජ් එක දාන්න. මාර කරලා ලේසි නෑ. කොල්ලෝ නැග්ගා. කොහෙද? බම්බරගල. බම්බරගල පීක් එකට ආවා. අපි අංජන බ්‍රෝ ඉන්නවා. පීක් එක. පීක්. බලන්න එද්දි මෙතනින් උඩම කියලා හිතනානේ. අපි නැග්ග. මාරගල. තව උඩ පේනවා. ඉන්න අපේ රන්දිල්. one and only you are loving superstar. කවුද ගයංගන වෙන කවුද චුට්ටක් ඇතුලේ මාරගල නෑ අර නාය කියලා අර මාරගල බා ඕ ඒ නාය කියලා නෑ ඕ බං එච්චර ලොකුට පාරක් මෙහෙට පේන්න අර අතන පේනවා මහමෙවුනාව බලා දෙන්නේ නැතිනම් අපි අර පැත්තට යන්නේ නැද මෙහෙම බයිමුද ඕල් මම මන්ත්‍ර බාන් ගිහිල්ලා අන්න හරි අයිස් කෑසල්ලේ කොල්ල දෙන්න බයින්නේ අපි නැතුව කමන්නේ ගහන්න කරන්න හරි ඔක ටෙක්නික් එකක් තියෙනවා ඒ ගහන්න එහෙම නෙවෙයි බා ඔහොම කරලා තුනක් ගහුවොත් 500ට වෙනවා ගමේ උන් ගලට නෙකරු ගන්න ගහන්න දෙපාරයි මන් නැග්ගේ දන්සලක් වෙන්නේ කී පාරද නැග්ගේ ගෙදර ගිහලා යෝ මම මේ බැටරි බලන්නේ නේ
හරි කට්ටිය දැන් අපි යනවා හොල්මන් මන්දිරයක් බලන්න හැලපන පන්සලේ අපේ මේ ගෙවල් අන්තිම පන්සලේ මම මේ දැන් තමයි යන්නේ. මහණෙනි දැන් ඉතින් අවසන් වරට මම මගේ ශ්‍රාවකයන් වහන්සේලාම කරනවා. අපි ආයේ සියලු සංස්කාර ධර්මයෝ මෙතන වෙන්නේ තව දෙයක් වෙනකන් ඉන්න හින්දා පරක්කු වෙන නොටමාව බලපන්. මෙන්න මේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නැත්නම් මේ පුරවරයට නායකත්වය ලබා දෙන ආචාර්ය රංජිත් සීමලාපිටිය මැතිතුමනි ඔබතුමන් ප්‍රධාන කොටගෙන සම්භාවනීය ප්‍රතිපහදුව ගමේ ආදරණීය දායක සභාවේ අනුග්‍රහක සිලි දායකත්වය ප්‍රධාන කොට ලබා දෙන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝජ්‍ය මුදල් අමාත්‍ය කරු රංජිත් සීමලාපිටිය මැතිතුමන් තමයි. එතුමන්ට ගෞරවය, එතුමන්ට අපේ ස්තුතිය, එතුමන්ට අපේ අභිමානය ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොටගෙන මේ කොල්ලෝ අයි ඉතාලෙන් නැත්තම් තාලු කරනවා. කවුද මාත් එක්ක යන්නේ? රන්දි මං බය වෙන්න එපා. මං හරි ඉන්නවා ඔයාට හස්තික. ලසිඳු අංජන අපි බය නෑ මචං. හොල්මන් කියන්නේ මොනවද මචං? සෙලවෙන මනුස්ස කුමාරු එපා බෑ මේ හිට යන්නේ. අපේ රන්දිල්ගේ අවසන් කැමැත්ත ඉක්ට වුණා. අයිස්ක්‍රීම් එකක් ගත්තා. වව්! ගෙදරින් කෝල් දෙකක් ආවා. ගෙදරින් ආයේ බත් නැහැ කිව්වා. මම රූකඩ බලන්න හිටියේ මට රූකඩ බලන්න හම්බුනේ නැහැ. පොට්ට ග්‍රැෆික් එකක් තියෙන්නේ.